Customer is the first king. අනිවාර්යයෙන්. මලක් කියන්නේ නිකන් ටැග්ගක් විතරක් නෙමෙයි. ඒකේ හැංගීම් රැඳිලා තියෙනවා, මතකයන් රැඳිලා තියෙනවා. අපි අද ඉන්නේ මරදාන ඩීන්ස් රෝඩ් එකේ. මල් ගැන හොඳටම දන්න කට්ටිය ඉන්නේ මෙතන තමයි. අපි ඒගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහන්න යන්නේ. යන් එන අපිත් එක්ක. හරි. දැන් අන්ටි දැන් සාමාන්‍යයෙන් කට්ටිය දැන් මල් ගන්න එනකොට කඩෙන් ඒ කියන්නේ ඒගොල්ලන් කතා වෙනද ඇයි ගන්න එන්නේ මල මොකටද ගන්න එන්නේ කියලා කතා වෙනවද සාමාන්‍යයෙන් එන කට්ටිය? ගොඩක් අය අහන්නේ රෝස මල් තියෙනවද? ක්‍රිෂාන්ති සාමාන්‍යයෙන් හොඳ මල් තමයි අහන්නේ. එම ඇහෙලා අපි අහනවා ගන්නේ රෝස මල් මොනකටද ගන්නේ? එතකොට ඉතින් අපි කියනවා මේ විදියට මේ සමහර අය දන්නේ නැහැනේ. අපි අහන්නේ ඒ හේතුව. කස්ටමර්ට සැටිස්ෆයි විදියට. කස්ටමර් is the first king. අනිවාර්යයෙන්. දැන් ඔයාට නිකන් දැන් මෙද කාටර ගිහිල්ලා මලක් දීලා එයාගේ ඕනේ එනවා දකින්න ඕන කාටර වැලන්ටයින් වලට ගියමු. වැලන්ටයින් වලට ඇන්ටි කාටර මලක් දෙන්න ඕන. කාටද ඇන්ටි දෙන්නේ මල? කවුරු ඕන කෙනෙක් වෙන්න පුළුවන්. පවුලේ එහෙම කියලා ඉතින් මට ඇත්තටම එහෙම දෙන්නේ නැහැ. මෙච්චර මල් ගොඩේ තිබුණත් මලට වැඩි හිතෙන් තියෙන ආදරය හොඳටම ඇති. ඇන්ටි කැමතිද ඔයාට මලක් හම්බ වෙනවා නම් ඔයා කැමතිද? එහෙම කැමති වෙන්නේ නැහැ ඉතින්. දෙන්නේ. අනිවාර්යයෙන්. අපි ඒක ගන්න ඕනේ ආසාවෙන් අනේ මොනවද දුන්නත් එයා දෙන්නේ මට කැමැත්තෙන් නම් මම ඒක ආසාවෙන් ගන්නවා.